ජනාධිපති ලේකම්ගේ නියමයෙන් මහින්දගේ වෙඩි නොවදින රථයත් බාර දෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබූ වෙඩි නොවදින රථය යලි බාර දීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ ඔක්තෝබර් 3 වනදා අදාළ සමාගම හරහා එම රථය බාර දීමට කටයුතු කළ බවයි. ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් 24 වනදා පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වාහන සියල්ල හා නිල නිවස යලි බාර දෙන ලෙස දැන්වූ බව මනෝජ් ගමගේ මහතා පැවසීය. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන් ගන්නා රථයද බාර දීමට කටයුතු කළ බව හෙතෙම පැවසීය. ඒ අනුව මනෝජ් ගමගේ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බවයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේදී පොලිස්පතිතුමා ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ප්‍රධානීන් හමු වෙලා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් එම අවශ්‍ය රථය යලි ලබා ගැනීමේ ඉල්ලීමක් කරන්න යනුවෙන් මනෝජ් ගමගේ මහතා වැඩි දිවුරටත් පැවසීය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.